රජයේ ගාස්තුවක් ගෙවන්න දිග පෝලිමකින්න ගමන් මීට වඩා හොඳ ඉක්මන් ක්‍රමයක් තිබ්බනම් කියලා කවදා හරි හිතුවනම් ඔන්න දැන් GOVPay නැත්නම් රජයේ ඩිජිටල් ගෙවීමේ ක්‍රමය ඒ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. 2024 දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම ව්‍යාපෘතියක් විදිහට හඳුන්වලා දීපු GOVPay අපිට රජයේ ආයතන වලට ඩිජිටල් විදිහට ගෙවීම කරන්න පුළුවන් කරනවා. ලංකාපේ, ICTA සහ තාක්ෂණ අමාත්‍යාංශය වගේ ප්‍රධාන හවුල්කරුවන් එක්ක ශනිකව හුරුපුරුදුකම හරහා මුදල් ගෙවීම කරන්න ඉඩ සැලසීමට සූදානම් වෙනවා. මෙන්න මෙහෙම මේක වෙන්නේ. ඔයාලා කැමති මොබයිල් පේමන්ට් ඇප් එකකින්, ඉන්ටර්නෙට් බැංකින් සර්විස් එකකින් බදු පිල්පත් සහ ඕනම රජයේ ගාස්තුවක් ගෙවන්න පුළුවන් වෙනවා. බලාගෙන ඉන්න ඕනේ නෑ, ඩිය කියවිලි නෑ. විනාඩි 2-3යි වැඩේ ඉවරයි. දැනටමත් රජයේ ආයතන 16ක් ලියාපදිංචි වෙලා ඉන්නේ. තව 30ක් ඉක්මනින් සම්බන්ධ වෙන සූදානම් වෙලා ඉන්නවා. ගෙවීම කරන්න HNB, සම්පත් සහ කමර්ෂල් වගේ ප්‍රමුඛ බැංකු 9ක් සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම iPay සහ හෙළපේ වලටත් මේ පහසුකම තියෙනවා. මේක රජයේ සමහර වැඩ වගේ අතරමඟ නතර වේද? මහ බැංකුව අධීක්ෂණය යටතේ තියෙන ලංකාපේ ආයතනයෙන් අදාළ වටපිටාව හදලා දෙන නිසා එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. ඒ නිසා අභියෝගයකට තියෙන්නේ ජනතාව මේ හරහා ගෙවීම කරන්න පුරු කරගන්න එකයි. ගෝලීය ප්‍රමිතියට අනුකූලව ශ්‍රී ලංකාවේ ගෙවීම යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කරන්න තියෙන වසර 3ක සැලැස්මේ කොටසක් තමයි GOVPay. හැම කෙනෙක්ටම සම්බන්ධ වීම සහතික කිරීම සඳහා ඩිජිටල් ගෙවීම ප්‍රතිලාභ වගේම වංචා වැළැක්වීමේ පියවර පිළිබඳවත් මහ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර සහ වැඩමුළු දැනටමත් පටන් අරගෙනයි තියෙන්නේ.